4වන පරිච්ඡේදය. කැටැක් විසින් තම යකඩ මෙන් වූ දෑත් සහ නිරාවරණය වූ දත්වලින් පාලනය කළ මෙම මහා වානර ගෝත්‍රය පවුල් 6ක් හෝ 8කින් සමන්විත විය. එක් පවුලකට වැඩුණු පිරිමි සතෙකු ඔහුගේ ගැහැණු සතුන් සහ පැටවුන් අයත් වූ අතර සමස්තයක් ලෙස එහි වානරයන් 60ක් හෝ 70ක් පමණ සිටියහ. කාලා යනු කැඩුණු නාසය යන අර්ථය ඇති ටුබ්ලැට් නම් පිරිමි සතෙකුගේ ලාබාලතම සහකාරියයි. ඇය මීට පෙර සියැසින් දුටු පොළොවේ ගසා මරා දැමූ දරුවා ඇගේ පළමු පැටවා විය. මන්ද ඇගේ වයස තවමත් අවුරුදු 9ක් හෝ 10ක් පමණ වූ බැවිනි. ඇය ලාබාල වුවද විශාල හා ශක්තිමත් සිරුරක් හිමි සත්වයෙකු වූවාය. ඇගේ රවුමුස් නළල ඇගේ වර්ගයේ අනිකුත් සතුන්ට වඩා වැඩි බුද්ධියක් ඇති බව පෙන්눔 කළේය. එසේම ඇය තුල මව් සෙනෙහස සහ මව් ශෝකය දරා ගැනීමේ දැවැන්ත හැකියාවක් තිබුණි. එහෙත් ඇය තවමත් වානරයෙකි, ගෝරිල්ලන්ට බෙහෙවින් සමාන එහෙත් ඊට වඩා බුද්ධිමත් රුදුරු හා බිහිසුණු සත්වයෙකි. ගෝරිල්ලන් සතු ශක්තියත් මොවුන් සතු බුද්ධියත් නිසා මෙම වර්ගය මිනිසාගේ පූර්වජයන් අතර සිටින බිහිසුණුම සත්ව කොට්ටාසය බවට පත්ව තිබුණි. කැචැක්ගේ කෝපය පහව ගොස් ඇති බව දුටු ගෝත්‍රයේ අනෙක් සත්තු ගස් මත වූ සිය ලැබුම්හල් වලින් සෙමින් පහළට පැමිණ ඔහු විසින් නතර කරනු ලැබූ සිය එදිනෙදා වැඩ කටයුතුවල නැවත නිරත වූහ. තරුණ පැටවුන් ගස් හා පඳුරු අතර සෙල්ලම් කරමින් එහා මෙහා දිව ගියහ. සමහර වැඩුණු සත්තු පොළොවේ වැටී තිබූ දි รา පත් වූ කොළ රොඩු මත වැතිර සිටි අතර තවත් සමහරු තම ආහාරයට අවශ්‍ය කුඩා කෘමීන් සහ උරගයින් සෙවීම සඳහා වැටී තිබූ අතු කැබලි සහ පස් කැට පෙරළමින් සිටියහ. තවත් පිරිසක් අවට ගස්වල පළතුරු ඇට වර්ග කුඩා පක්ෂීන් සහ බිත්තර සෙව්හ. පැයක් පමණ මෙලෙස ගත වූ පසු කැචැක් ඔවුන් සියල්ලන්ම එකතු කරගත්තේය. තමා පසුපස එන ලෙස අනකල ඔහු මුහුද දෙසට ගමන් කරන්නට විය. ගොඩබිම විවෘතව ඇති ස්ථානවලදී ඔහු පොළොව මත ගමන් කළහ. ඒ සඳහා ඔවුන් භාවිතා කළේ අලි ඇතුන් විසින් පඳුරු වැල් සහ ගස් ගොමු වලින් පිරුණු මහ වනාන්තරය හරහා තනා තිබූ මංපෙතය. ඔවුන් ඇවිදින විට සියමිට මෙල වූ අත්වල ඇඟිලි පුරුක් බිම තබමින් සිය අශෝභන සිරුරු ඉදිරියට වීසි කරමින් අමුතු වැනෙන සුළු විලාසයකින් ගමන් කළහ. නමුත් පහත් ගස් අතරින් ගමන් කරන විට ඔවුහු සිය කුඩා නෑදෑයන් වන වඳුරන් මෙන් ඉතා වේගයෙන් අත්ෙන් අත්තට පැන ගියහ. ඒ මුළු ගමන පුරාම කාලා තම මියගිය කුඩා පැටවව සිය පපුවට තද කරගෙන රැගෙන ගියාය. මධ්‍යහ්නයෙන් මඳ වේලාවකට පසු ඔවුහු වෙරළට ඉහළින් වූ කඳු වැටියට ළඟා වූහ. එහි පහළින් කැචැක්ගේ ඉලක්කය වූ ඒ කුඩා නිවස පිහිටා තිබුණි. මෙම අමුතු වාසස්ථානයේ වෙසෙන සුදු පැහැති අමුතු වානරයා ක්ලේටන් අත ඇති කුඩා කළුලී දණ්ඩෙන් තුවක්කුවින් නිකුත් වන මහ ශබ්දය හමුවේ තම වර්ගයේ බොහෝ සතුන් මිය යන අයුරු කැචැක් දැක තිබුණි. එබැවින් මෙම මාරාන්තික උපකරණය අත්පත් කර ගැනීමටත් අද්භූත ගුහාව ඇතුළත ගවේෂණය කිරීමටත් කැචැක් සිය තිරිසන් මනසින් තීරණය කර තිබුණි. තමා වෛර කරන හාබිය වන මෙම අමුතු සත්වයාගේ බෙල්ලට සිය දත් තද කිරීමට ඔහු තුල දැඩි ආශාවක් තිබුණි. මේ නිසාම ඔහු මෙම සුදු වානරයාගේ අවධානය ගිලිහෙන තෙක් බලා සිටිමින් සිය ගෝත්‍රය සමග නිතර මේ අවට සෝදිසියෙන් සැරිසැරුවේය. මෑතක සිට ඔවුන් පහර දීම හෝ පෙනී සිටීම නතර කර තිබුණි. මන්ද පසුගිය සෑම අවස්ථාවකදීම අර කුඩා ලී දණ්ඩ ගර්ජනා කරමින් තම ගෝත්‍රයේ සමාජිකයෙකුට මරණය රැගෙන ආ බැවිනි. අද එහි මිනිසාගේ කිසිදු සලකුණක් නොවිය. ඔවුන් සිටින තැනට කුටියේ දොර විවෘතව ඇති බව පෙනෙන්නට තිබුණි. ඔවුහු ඊතා සෙමින් ප්‍රවේශමෙන් සහ කිසිදු හඬක් නොනගා වනාන්තරය මැදින් කුඩා කුටිය දෙසට රහසින් ඇදී ආහ. කිසිදු ගෙරවුම් හඬක් හෝ කෝපයෙන් පිරුණු මර හඬක් ඇසුනේ නැත. කුඩා කළුලී දණ්ඩ අවදි වේ යයි බියෙන් ඊතා නිශ්ශබ්දව පැමිණීමට ඔවුන් ඉගෙනගෙන තිබුණි. කැටැක් දොර අසලටම රහසින් පැමිණ ඇතුළත එවී බලන තෙක්ම ඔහු ඉදිරියටම ආහ. ඔහුට පිටුපසින් තවත් පිරිමි සතුන් දෙදෙනෙකු සිටි අතර මියගිය සිය කුඩා පැටවව පපුවට තද කරගෙන කාලද ඔවුන් පසුපසින් සිටියාය. ගුහාව ඇතුළත අමුතු සුදු වානරයා මේසයක් මත හිස තබාගෙන වැතිර සිටිනු ඔවුන් දුටහ. ඇඳ මත රුවල් රෙද්දකින් වැසුණු රුවක් තිබූ අතර කුඩා ලී තොටිලකින් බිලිඳෙකුගේ අසරණ හැඟුම් හඬ ඇසෙන්නට විය. කැටැක් නිහඬවම ඇතුළට වැදුනේ ප්‍රහාරයක් සඳහා සැදී පැහැදිය. එවිටම ජෝන් ප්ලේටන් තැතිගෙන අවදි වී ඔවුන් දෙසට හැරුණි. ඔහුගේ දැසට හමු වූ දර්ශනයෙන් ඔහු බීතියෙන් ගල් ගැසෙන්නට ඇත. මන්ද දොර අසල දැවැන්ත පිරිමි වානරයන් තිදෙනෙකු සිටි අතර ඔවුන් පිටුපසින් තවත් බොහෝ පිරිසක් පිරී සිටියහ. ඔහුගේ රිවෝල්වර සහ රයිෆලය තිබුණේ එහා පැත්තේ බිත්තියේ එල්ලයි. ඒ වන විටත් කැචැක් ඔහු වෙත කඩා පැන තිබුණි. වානර රජු ජෝන් ප්ලේටන් හෙවත් ග්‍රේස්ටෝක් සාමිවරයාගේ පණ නැති සිරුර අතහැර දැමූ පසු ඔහුගේ අවධානය කුඩා තොටිල්ල දෙසට යොමු විය. නමුත් ඔහුට පෙර කාලා එතැනට ළඟා වූවාය. ඔහු දරුවාව අල්ලා ගැනීමට සැරසෙද්දීම ඇය දරුවාව පැහැරගත් අතර ඔහුට ඇයව නැවැත්වීමට පෙර ඇය දොරෙන් පැන ඉහළ ගසකට නැග ගත්තාය. ඇය ඇලිස් ප්ලේටන්ගේ ජීවමාන දරුවාව සිය තුරුලට ගන්නා විට ඇගේම මියගිය පැටවගේ සිරුර හිස් වූ තොටිල්ලට දමා ගියාය. මන්ද ඒ ජීවමාන දරුවාගේ හැඟුම් හඬ මියගිය පැටවාට කළ නොහැකි වූ අයුරින් ඇගේ වනචාරි පපුව තුල වූ විශ්වීය මාතෘත්වය අවදි කර තිබූ බැවිනි.
මහ වෘක්ෂයක අතු අතර ඉහළටම ගිය ඇය කෑගසමින් සිටි බිලිඳව සිය ලයට තද කරගත්තාය. එම මෘදු සහ රූමත් මිනිස් මවගේ පපුව තුල මෙන්ම මෙම රුදුරු වානර දෙනකගේ පපුව තුලත් ප්‍රබලව පැවති ඒ මාතෘ ප්‍රේමයේ සහජ බුද්ධිය කුඩා මනුෂ්‍ය දරුවාගේ අඩක් වැටහුණු මනසට දැනෙන්නට විය. ඔහු නිශ්ශබ්ද විය. ඉන්පසු කුසගින්න ඔවුන් දෙදෙනා අතර වූ පරතරය පියවා දැමිය. ඉංග්‍රීසි සාමිවරයෙකුගේ සහ ආර්යාවකගේ පුත්‍රයා මහා වානර දෙනක වූ කාලගේ ලේ කිරි කර පෙවේය. මේ අතර කුටිය තුල සිටි සත්තු මෙම අමුතු වාසස්ථානයේ ඇති දේ ඉතා පරීක්ෂාවෙන් සෝදිසි කරමින් සිටියා. ක්ලේටන් මිය ගොස් ඇති බව තහවුරු කරගත් පසු කැචක් සිය අවධානය ඇඳ මත රුවල් රෙද්දකින් වසා තිබූ රුව වෙත යොමු කළේය. ඔහු ඉතා ප්‍රවේශමෙන් රෙද්දේ එක් කොනක් එසවූ නමුත් ඒ යට සිටින කාන්තාවගේ සිරුර දුටු සැනින් ඔහු එම රෙද්ද රළු ලෙස ඉරා දමා ඇගේ සුදු පැහැති බෙල්ල සිය දැවැන්තලොම් සහිත දෑතින් අල්ලා ගත්තේය. මොහොතක් ඔහුගේ ඇඟිලි ඒ සීතල මස් පිඩු තුලට කිඳා බැසීමට ඉඩ හැරිය ඔහු ඇය ඒවන විටත් මිය ගොස් ඇති බව වටහාගෙන ඇයගෙන් ඉවතට හැරුණි. ඉන්පසු ඔහු ඇලිස් ආර්යාවගේ හෝ ජෝන් සාමිවරයාගේ සිරුරට නැවත හිරිහැරයක් කළේ නැත. බිත්තියේ එල්ලා තිබූ රයිෆලය ඔහුගේ අවධානය මුලින්ම ඇදගත්තේය. මාස ගණනාවක් තිස්සේ ඔහු ලබා ගැනීමට ආශාවෙන් සිටියේ මරණය රැගෙන එන මෙම අමුතු ගර්ජනා කරන ලී දණ්ඩයි. නමුත් දැන් එය තමාගේ අතට අසුවන මානයේ තිබුණද එය අල්ලා ගැනීමට ඔහු තුල තිබුණේ දැඩි බියකි. ඔහු ඉතා ප්‍රවේශමෙන් ඒ අසලට ගියේය. මීට පෙර තමා අසා ඇති පරිදි එම සුදු වානරයාට පහර දුන් සිය වර්ගයේ සතුන්ට අවසන් වචනය පවසමින් එය මහ හඬින් ගර්ජනා කළහොත් වහාම පලා යාමට ඔහු සූදානමින් සිටියේය. තුවක්කුව අනතුරුදායක වන්නේ එය හැසිරවිය හැකි අයෙකුගේ අතේ ඇති විට පමණක් බව ඒ තිරිසන් බුද්ධිය තුල කොහේ හෝ රැඳී තිබුණද එය ස්පර්ශ කිරීමට තරම් සිත හදා ගැනීමට ඔහුට තවත් මිනිත්තු කිහිපයක් ගත විය. ඒ වෙනුවට ඔහු තම දැස් එම වස්තුවෙන් ඉවතට නොගෙන ඒ ඉදිරිපිට කාමරයේ එහා මෙහා ඇවිද ගියේය. මිනිසෙකු කිහිලිකරු භාවිතා කරන්නාක් මෙන් සිය දිගු දෑත් භාවිතා කරමින් සහ සෑම පියවරකදීම සිය දැවැන්ත සිරුර දෙපසට වනමින් මෙම මහා වානර රජු ගැඹුරු ගෙරවුම් හදවල් නගමින් එහා මෙහා ඇවිද ගියේය. වරින් වර ඔහු වනාන්තරයේ ඇති බිහිසුණුම ශබ්දය වන කන් විහිරි කරවන තියුණු මරහඬවල්ද නිකුත් කළේය. මොහොතකට පසු ඔහු රයිෆලය ඉදිරිපිට නතර විය. ඔහු සිය දැවැන්ත අත සෙමින් ඔසවා දිලිසෙන තුවක්කු බටය අසලටම ගෙන ගියද නැවතත් එය ඉවතට ගෙන වේගයෙන් එහා මෙහා ඇවිදීමට පටන් ගත්තේය. එය හරියට මෙම රුදුරු තිරිසනා සිය නිර්භීතකම පෙන්වීමෙන් සහ තම වනචාරි හඬ මගින් තුවක්කුව අතට ගැනීමට අවශ්‍ය ධෛර්යය උපදවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන් විය. ඔහු නැවතත් නතර විය. මෙවර සිය අකමැති දෑත සීතල වානේ බටය මත තැබීමට ඔහු සමත් වුවද සැනින් එය ඉවතට ගෙන නැවතත් නොසන්සුන් ලෙස ඇවිදීමට පටන් ගත්තේය. වාර කිහිපයක්ම මෙම අමුතු චාරිත්‍රය නැවත නැවතත් සිදු වූ නමුත් සෑම අවස්ථාවකදීම ඔහුගේ විශ්වාසය වැඩි විය. අවසානයේදී රයිෆලය බිත්තියේ තිබූ කොක්කෙන් උදුරාගත් අතර ඒ මහ තිරිසනගේ ග්‍රහණයට හසු විය. එයින් තමාට හානියක් නොවන බව දැනගත් පසු කැචක් එය ඉතා සමීපව පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. ඔහු එහි කෙළවරේ සිට කෙළවර දක්වා අතගා බැලිය තුවක්කු කටේ අඳුරු ගැඹුර දෙස එබී බැලියේ ඉලක්කය බලන සිදුරු තුවක්කුවේ බඳ සහ අවසානයේ එහි කොකා ඇගිලි වලින් ස්පර්ශ කර බැලිය. මේ සියල්ල සිදුවන අතරතුර ඇතුළට පැමිණි අනෙකුත් වානරයෝ දොර අසල ගුලි වී සිය නායකයා දෙස බලා සිටියා. පිටත සිටි සත්තු ඇතුළත සිදුවන දේ බැලීමට පොරකමින් සිටියා. හදිසියේම කැචක්ගේ ඇගිල්ල තුවක්කුවේ කොකා මත තද විය. ඒ කුඩා කාමරය තුල කන් විහිරි කරවන මහා ශබ්දයක් ඇති වූ අතර දොර අසල සහ ඉන් පිටත සිටි වානරයෝ බේරී පලා යාමේ දැඩි කලබලය නිසා එකිනෙකා මත පෙරලී ගියා. කැචක්ද ඒ හා සමානවම බියටපත් විය. ඇත්ත වශයෙන්ම ඔහු කෙතරම් බිය වූයේද යත් ඒ බිහිසුණු ශබ්දය ඇති කළ උපකරණය ඉවතට විසි කිරීමට පවා ඔහුට අමතක විය. ඔහු එය එක් අතකින් තදින් අල්ලාගෙන දොර දෙසට දිව ගියේය. ඔහු දොරෙන් එළියට පනින විට තුවක්කුවේ ඉදිරිපස කොටස ඇතුළට විවෘත වී තිබූ දොරේ කොනක තදින් වැදුනි. එම පහරේ වේගය කෙතරම්ද යත් පලා යන වානරයාට පිටුපසින් දොර තදින් වැසී ගියේය. කුටියෙන් මදක් දුරට ගොස් නැවතුණු කැචක් තමා තවමත් රයිෆලය අතැතිව සිටින බව දුටු විට රත් වූ යකඩ කැබැල්ලක් අතහරින්නාක් මෙන් එය බිමට අතහැර දැමුවේය. ඔහු නැවත කිසිදා එය අතට ගැනීමට උත්සාහ කළේ නැත. ඒ ශබ්දය ඔහුගේ තිරිසන් ස්නායුවලට දරාගත නොහැකි විය. නමුත් එම බිහිසුණු ලී දණ්ඩ තනිව ඇති විට හානිකර නොවන බවට දැන් ඔහුට සහතික විය. නැවතත් පරීක්ෂණ කටයුතු සඳහා කුටිය අසලට පැමිණීමට වානරයන්ට තවත් පැයක කාලයක් ගත විය. ඔවුන් අවසානයේ එහි පැමිණි විට තමන්ගේ අවාසනාවට දොර වැසී ඇති බවත් එය කිසිසේත් විවෘත කළ නොහැකි ලෙස තද වී ඇති බවත් ඔහු දුටහ. කැටක් පිටතට යන විට ක්ලේටන් විසින් ඉතා දක්ෂ ලෙස නිම කර තිබූ දොරේ අගුල ඉබේම වැසී තිබුණි. තදින් යකඩ කූරු දමා තිබූ ජනේල හරහා ඇතුළු වීමටද වානරයන්ට මගක් හමු නොවිය. මද වේලාවක් ඒ අවට සැරිසැරු ඔහු තමන් පැමිණි ඉහළ භූමියේ වූ ඝන වනාන්තර දෙසට නැවත ගමන් කිරීමට පටන් ගත්තා.
කාලා තමා හදා වඩා ගැනීමට ගත් කුඩා බිනිඳ සමග එක්වරක්වත් බිමට බැස නොසිටි නමුත් දැන් කෑචැක් අනෙක් අය සමග පහළට එන ලෙස ඇයට ඇමතු වේය. ඔහුගේ හඬෙහි කෝපයක් නොතිබූ බැවින් ඇය සැහැල්ලුවෙන් අත්ෙන් අත්තට පැන පහළට බැස තම ගෝත්‍රයේ ආපසු යන ගමනට එක් වූවාය. කාලාගේ මේ අමුතු බිනිඳ පරීක්ෂා කිරීමට උත්සාහ කළ අනෙකුත් වානරයන්ව ඇය සිය දත් විලිස්සා පෙන්වමින් සහ පහත් හඬින් තර්ජනාත්මක ලෙස ගොරවමින් පළවා හැරියාය. ඉමින්ම ඇය ඔවුන්ට අනතුරු ඇගවීමේ වදන්ද පැවසුවාය. තමන් දරුවට හානියක් නොකරන බවට ඔවුන් සහතික වූ විට ඇය ඔවුන්ට දරුවා අසලට පැමිණීමට ඉඩ දුන්නද තමාගේ රැකවරණයේ සිටින ඒ කුඩා ප්‍රාණියාව ස්පර්ශ කිරීමට ඉඩ දුන්නේ නැත. ඇය සිය බිනිඳ ඉතා සියුම් සහ දුර්වල අයෙකු බව දැන සිටියාක් මෙන් වූ අතර තම සගයන්ගේ රළු දෑත්වලින් ඒ කුඩා දරුවට තුවාල වේ යයි ඇය බිය වූවාය. ඇය කළ තවත් දෙයක් නිසා මෙම ගමන ඇයට ඉතා වෙහෙසකර අත්දැකීමක් විය. තමාගේම කුඩා පැටවා මියගිය ආකාරය මතකයේ තිබූ බැවින් ඇය ගමන පුරාම එක් අතකින් මෙම නව බිනිඳව ඉතා තදින් අල්ලාගෙන සිටියාය. අනිකුත් වානර පැටවුන් ගමන් කළේ තම මව්වරුන්ගේ පිට මත නැගී ඔවුන්ගේ කුඩා දෑත් මව්වරුන්ගේ ලොම් සහිත බෙල්ල වටා තදින් ඉති තිබුණු අතර පාද මව්වරුන්ගේ කිහිලි යටින් අගුළු වැටී තිබුණි. නමුත් කාලා එසේ කළේ නැත. ඇය කුඩා ග්‍රේස්ටෝක් සාමිවරයාව සිය පපුවට තද කරගෙන සිටියාය. එහිදී දරුවාගේ සියුම් දෑත් ඇගේ සිරුරේ එම කොටස වැසී තිබූ දිගු කළු ලොම් තදින් අල්ලාගෙන සිටියේය. තම පිටෙන් වැටුණු එක් දරුවෙකු බිහිසුණු ලෙස මිය යනු ඇය දැක තිබූ බැවින් මෙම දරුවා සම්බන්ධයෙන් නැවත එවැනි අවදානමක් ගැනීමට ඇය සූදානම් නොවූවාය.